ආයිබෝවන් නොදුටු ලොවක් අපි නොදකපු ගොඩාක් දේවල් ගොඩාක් තැන්වල තියෙනවා. මේ ඔබ දකින්නේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක කුඹුරු තමන්ගේ ජීවනෝපාය ගොවිතැන කරගත් පිරිසක් වාසය කරන ප්‍රදේශයක් වන පදවත ප්‍රදේශයේ දුෂ්කර ගමක බලන්න අද වීමිල කීයද? පොඩි 95යි 80යි 100යි. මේ මිනිස්සුන්ට වතුර නැතුව නියගයට හසු වෙලා ලක්ෂ ගණනක් වියදම් කරලා මේ කපාගෙන තමයි මේ කුඹුරු කරන්නේ. එතකොට මේ මිනිස්සුන්ට පොහොර වල ගණන් 17000යි 18000යි 20000යි. එතකොට අක්කරයක් කපන්න 35000යි. එච්චර කරලා මේ මිනිස්සුන්ට මේව අසාධාරණ කරන්නේ. අපි හැමෝම දන්නවා මේ කුඹුරු කරනවා කියන්නේ මිනිස්සුන්ට ඉතාමත් දුෂ්කර විදිහට තමයි මේ කුඹුරු වල කරලා තියෙන්නේ. ගොවියාගේ ආදායම කොච්චර ගත්තත් ඒකට සරිලන මිලක් නැත්තම් කොහොමද මේ මිනිස්සු අද මේ වියදම් කරපු සල්ලි නැතුව සමහර අය බෙල්ල වල දාගන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මේ බලන්න මේ ලිඳ කපන්නත් ලක්ෂ ගණන් යට කරලා මේ මිනිස්සු මාර විදියටම මහන්සියලා කැප වෙන එකට ඇයි අපේ රජයක් විසින් මේ කරන්නේ තාම වංචනික ලෙස පිටරට වලින් හාල් ගෙනල්ලා